අපි මේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ බාලි වල අපි ගත කරන දෙවෙනි දවස. අද දවස ඉන්දුනීසියාවේ බාලි වලට හරි විශේෂ දවසක්. ඒකට හේතුව ඔයාලට ඉස්සරහට මම කියන්නම්. ඊට කලින් මම හිතුවා අපි මේ ඉන්න රූම් එක ඔයාලට පොඩ්ඩක් පෙන්වන්න ඕනේ කියලා. මේ රූම් එකට අපි ආවේ දැනට දවස් දෙකකට කලින්. ඉතින් නමුත් ඊයේ දවසේ අපිට එළියේ සංචාරයක නිරත වෙන්න සිද්ධ වුණා. ඒක ඔයාලා මේ වෙනකොට බලලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අද තමයි මේ රූම් එක ඔයාලට පෙන්වන්න හදන්නේ. මේ රූම් එක අද පෙන්වන්නත් විශේෂ හේතුවක් තියෙනවා. ඒකත් අල හේතුවට සම්බන්ධයි. ඉතින් එහෙනම් අද වීඩියෝ අපි මෙහෙම පටන් ගමු. මම කසුන් Planet 361 Stories channel එකේ මේ බාලි වරුන්ගේ අලුත් අවුරුද්ද ගැන. ඔන්න මගේ කාමරේ. මේක තමයි මම ඉන්නේ. මම පෙරේද තමයි මේ කාමරේට ආවේ. මේ හොටෙල් එකේ නම තමයි නික්ලා සෙම්නියක් තියෙන්නේ. ඉතින් මේ අපි ඉන්නේ සෙම්නියක් කියන නගරේ බාලි වල. ඒකේ නිකිලා සෙම්නියක් කියන හොටෙල් එක තමයි අපි මේ අපේ පළවෙනි දවස් දෙකේ නවාතන විදිහට තෝරාගත්තේ. ඉතින් එනකොටම තියෙනවා මෙතන අපේ ඇඳුම් එල්ලන්න හැංගර්ස්. ඊට පස්සේ මෙතන චූටි මේකක් තියෙනවා. කෑම බීම තියන්න ගණන් ගන්න එපා. මේ ඊයේ ගෙනාපු කෑම වල තාම වයින් කරලා නැහැ. ඒ ටික ඊරගෙන ආපු ඒවා තාම මේ උදේ. මෙතන අපේ බඩු දාන්න බැගේජස් දාන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා මෙතන බාත්රූම් එකක්. අපි සාමාන්‍ය හොටෙල් එක දකින බාත්රූම් එකක් තමයි තියෙන්නේ. ඊට වඩා ලොකු විශේෂයක් නැහැ. එතන තියෙනවා අතවා කොමෝඩ් එකක් තියෙනවා. සින්ක් එක තියෙනවා. ඉතින් අවශ්‍ය කරන සනීප ආරක්ෂක ද්‍රව්‍ය යාල සපයලා තියෙන්නේ. නාන්න පුළුවන් මෙතන. මේක ලස්සනම දේ මේ කාමරයට ඇතුළු වෙනකොටම තියෙන මෙන්න මේ පුංචි සඳලු තලය වගේ එකක්. මෙතන හරි ලස්සනයි. හොඳ රවුව වැටෙනවා. කාමරේ තියෙනවා පුංචි ටීවී එකක්. මේක නම් අපි පාවිච්චි කරන්නේ නැහැ ඇත්තටම. මොකද මේකේ අර සැටලයිට් කනෙක්ෂන් එකක් තියෙන එකක් නෙවෙයි. ඒ නිසා මෙහි තියෙන channel තමයි යන්නේ අපිට මොකුත් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ තියෙනවා මේන් බෙඩ් එක, ඩබල් බෙඩ් එකක්. ඇත්තටම මේක දෙන්නෙකුට ඉන්න පුළුවන් රූම් එකක්. ඒ වුණාට මේක ඇත්තටම අපිට හම්බුනේ ටිකක් අඩු ගානකට. අඩු ගානකට කියලා කියන්නේ මේක දාලා තිබුණා ප්‍රොමෝෂන් එකක්. ඉතින් ඒ නිසා තමයි ඩබල් රූම් එකක් ගත්තේ. මම තනි කෙනා වුණත්. පස්සේ මෙතන තියෙන පොන්චි ටීපෝ එකක්. ගණන් ගන්න එපා. බඩු පිරලා තියෙන්නේ. කෑම් බීම චාති මගේ ඔයාලට vlogs කියන කැමරා බඩු ටික හැමදේම charge කරන්න මෙතන තමයි පාවිච්චි කරන්නේ. ඒ හින්දා එතන වෙන ඇඟිල්ලක්වත් ගන්න ඉඩ නැහැ. ඉතින් ඒක fill වෙලා තියෙන්නේ. ඒක තමයි පුංචි room එක. size එකෙන් පොඩි තමයි. ඒ වුණාට එන comfortable කිසි අවුලක් නැහැ. සර්විස් එක සාමාන්‍යයි. ලොකු හොඳක් නැහැ. නමුත් ලොකු නරකකුත් නැහැ. බාලි වලට ගොඩ බැස්සේ දැන් දවස් දෙකකට කලින් හොස්පිටල් එකේ වැඩ ඉවර කරලා පැය 3කට විතර පස්සේ තිබ්බ ෆ්ලයිට් එකක් බුක් කරලා තමයි මෙහාට ආවේ පෙරේදා රෑ. ඉතින් අද මේක වෙන්නේ හරියට ගත්තොත් නම් 3 වෙනි දවස. ඒ වුණාට ඇත්තටම පළවෙනි දවසේ අපි පැය කීපයක් තමයි මේ රට ඇතුලේ රැඳුනේ. ඉතින් රටේ ප්‍රධාන ඉන්ටර්නැෂනල් එයාපෝට් එක වන අයි කුස්ටි ඉන්ගුරා රායි ඉන්ටර්නැෂනල් එයාපෝට් එකෙන් තමයි මේ බාලි වලට ඔයාලට එන්න තියෙන්නේ. එහෙම නැත්නම් ෆෙරි එකෙන් උනත් එන්න පුළුවන්. හැබැයි ඔයාලට ලංකාවේ ඉඳන් එන්න බෑ. අපිට සිංගප්පූරුවේ ඉඳන් එන්න පුළුවන් මෙහි තියෙන බතම් කියන නගරයට. ඊට පස්සේ එතනින් ෆ්ලයි කරලා ආපහු එන්න පුළුවන් අවශ්‍ය නම් මෙහාට. කොහොම නමුත් එයාපෝට් එකෙන් තමයි අපිට ප්‍රධාන වශයෙන් රටට ඇතුළු වෙන්න තියෙන්නේ. ඉතින් රට කියලා කිව්වට මේ රට ඉන්දුනීසියාව. මේ ඉන්දුනීසියාව ඇතුලේ තියෙන දූපත් 17504න් එකක් තමයි මේ බාලි. ඉතින් එහෙම කිව්වට මේක ඇත්තටම සිංගප්පූරුවටත් වඩා ලොකුයි දූපතක් විදිහට ගත්තාම මම ඉන්න සිංගප්පූරුවටත් වඩා. ඉතින් මේකේ ජනගහනය ගත්තොත් මිලියන 4.3ක් ඉන්නවා. මේ මිලියන 4.3න් 90%ක් එක ආගමක් අදහනවා. අන්න ඒ ආගම ගැන අපි අද කතා කරනවා. මොකද ඒක අද දවසට හරි විශේෂයි. මම කියවනේ මේ කාමරේත් අද දවසට හරි විශේෂයි කියලා. මොකද මේ කාමරය ඇතුලේ අපිට පැය 24ක් ගත කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකේ තියෙන පස්වෙනි කතාව හරි අපූර්වයි. මේ රටේ මේ බාලි වල මේ දූපතටම අනන්‍ය වුණ සංස්කෘතියක් එක්ක බැඳුණු කාරණාවක් තමයි අපිව පැය 24ක් මේ රූම් එක ඇතුලේ රඳවලා තියන්න හේතු වෙන්නේ. ඉතින්
මට මගේ සංචාරවලදී මේ මගේ නවවෙනි රට. ඉතින් එහෙම සංචාරයකදී එහෙම සිද්ධියකට මුහුණ දෙන්න සිද්ධ වුණ පළවෙනි වතාව. ඉතින් ඒ හින්දා මේක අලුත් අපූර්ව අත්දැකීමක් විදිහට අපි බාර ගන්නවා. ඉතින් ඒ අත්දැකීම ඔයාලත් එක්ක බෙදා හදා ගන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉන්දුනීසියාවේ බාලි කියලා කියන්නේ මේ දූපතට අනන්‍ය වුණ ආගමක් අදහන මිනිස්සු ඉන්න තැනක්. ඒ ආගම තමයි බාලිනීස් හින්දුනිසම්. මම කලින් කිව්වා වගේ මේ රටේ ඉන්නවා ජනගහනය මිලියන 4.3ක්. ඒ මිලියන 4.3න් 90%ක්ම අදහන්නේ මේ කියන බාලිනීස් හින්දුනිසම් එක. ඊට අමතරව 7%ක් ඉන්නවා කියනවා මුස්ලිම්, 2% විතර ඉන්නවා ක්‍රිස්තියානි ආගම අදහන, 1%ක් ඉන්නවා බෞද්ධ ආගම අදහන. ඉතින් ওই විදිහට තමයි මේකේ ආගම් විහිදිලා තියෙන්නේ. එතකොට මේ බාලිනීස් හින්දුනිසම් තියෙන්නේ මේ බාලි වල විතරයි. වෙන ලෝකෙ කිසිම තැනක මේ බාලිනීස් හින්දුනිසම් කියන එක නැහැ. ඒකේ හැදිලා තියෙන්නේ ප්‍රධාන කොම්පොනන්ට්ස් තුනකින්. එක තමයි අපි දන්න ඉන්දියාවේ අදහන හින්දු දර්ශනය. ඉතින් ඒක එයාලගේ ඉන්න විශේෂ දෙවිවරු ටිකක් ඉන්නවා. ඒ විදිහට ඒක එයාලා අදහනවා. ඒකෙන් ගොඩක් දේවල් මේකට ඇවිල්ලා තියෙනවා. දෙවෙනි එක මේ බාලි වල හිටපු මුතුන් මිත්තෝ. මේ බාලි වල දැන් ඉන්න මිනිස්සුන්ගේ ආදි මුතුන් මිත්තෝ අදහපු අදෘශ්‍යමාන බලවේග තමයි දෙක. තුන්වෙනි එක බුද්ධ දර්ශනය. ඔය කෑලි තුන එකතු වෙලා තමයි ඔය කෑලි තුنين යම් යම් දේවල් අරගෙන තමයි මේ කියන බාලිනීස් හින්දුනිසම් ගොඩනගලා තියෙන්නේ වෙනම දර්ශනයක් විදිහට. එතකොට මේක අපිට බලා ගන්න පුළුවන් ඉන්දියාවේ ඉන්න දෙවිවරුන්ගෙන් නම් මේ රටේ මේ බාලිවල මේ දූපතේ බාලිවල මිනිස්සුගේ මුතුන් මිත්තෝ පාවිච්චි කරපු දෙවිවරුන්ගේ රූප සහ බෞද්ධ දර්ශනයේ තියෙන යම් යම් ඇදහිලි ක්‍රම විශේෂයක් විදිහට කියනවා නම් ඔය දාගැප් ස්තූප වගේ ඒවා මෙයාලා නිර්මාණය කරනවා තමන්ගේ ආගමික සිද්ධාස්ථානවල. ඒ වගේම තමයි ඔයාලා ඊයේ දකින්න ඇති අපි නූසපිනෙල ගිය ගමනේදී මම පෙන්නවා මල් තියලා පුංචි අර හාල් වගේ තියලා හදපු පොඩි වට්ටියක් වගේ එකක්. ඕක හඳුන්වනවා මෙයාලා කණයන් සාරි කියලා. ඉතින් ඒක සාමාන්‍යයෙන් බෞද්ධ දර්ශනයේ අපි දකිනවා මේ වගේ මල් පූජා කරනවා ඒ වගේ දේවල්. ඉතින් ඒවා ඒකෙන් කැඩිලා ආව දේවල් වෙන්න පුළුවන්. කොහොම නමුත් මෙයාලගේ ඉන්නවා දෙවිවරු තුන්දෙනෙක්. ත්‍රිමූර්ති කියලා තමයි මේ දෙවිවරු තුන්දෙනා හඳුන්වන්නේ. ඒ තමයි බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව. නමුත් ඉන්දියාවේ තියෙන හින්දු දර්ශනයේ ප්‍රධාන දෙවියා ඔය තුන්දෙනාගෙන් ලොක්ක වෙන්නේ බ්‍රහ්මනේ. ඒ වුණාට මේ බාලිනීස් හින්දුනිසම් වල ඔකේ ලොක්ක විෂ්ණු. බ්‍රහ්ම කියලා කියන්නේ යාලා සටන් කරන සටනට අධිපති දෙවියා වගේ අන්න ඒ වගේ එකක් තමයි සලකන්නේ. එතකොට මේ බාලිනීස් හින්දුනිසම් වල එනවා අවුරුද්දේ විශේෂ දවසක්. ඒ තමයි මෙයාලගේ අලුත් අවුරුද්ද. මේක මෙහි හඳුන්වනවා. බාලි භාෂාවෙන් හඳුන්වනවා. මෙයාලා පාවිච්චි කරන භාෂාවත් බාලි භාෂා. ඉන්දුනීසියාවේ භාෂාවත් යාලා පාවිච්චි කරන භාෂා ඉන්දුනීසියා කියන එකත්. ඊට අමතරව මේ බාලි වල යාලා අනන්‍ය භාෂාවක් තියෙනවා. භාෂා බාලි කියලා. ඉතින් මේ භාෂා බාලි කියන එකෙන් ඔය අලුත් අවුරුද්ද හඳුන්වන්නේ යේපි කියලා. ලියන්නේ NYEPI කියවෙන්නේ යේපි කියලා. එතකොට අර එන්නකොට එච්චරම අර ප්‍රධාන වශයෙන් ඒක කියවෙන්නේ නැහැ. යේපි කියලා තමයි ලියන්නේ. යේපි කියලා තමයි කියවෙන්නේ. මෙන්න මේ අලුත් අවුරුද්ද මෙයාලා සමරනවා මාර්තු හෝ අප්‍රේල් මාසයේ දවසක. ඒ යෙදෙන දවස් විදිහට යාළගේ කැලෙන්ඩරේ දවස් විදිහට යාළගේ අවුරුද්දේ පළවෙනි දවස් විදිහට තමයි මේක සලකන්නේ. එතකොට මේකේ ප්‍රස්තුතය තමයි මේ බ්‍රහ්ම කියන දෙවියා විසින් අධර්ම කියන දෙවියා පරාජය කිරීම. අධර්ම කියලා කියන්නේ ඊවිල්. ඒ කියන්නේ නරක දේ කියන එක තමයි මෙයාලා අදහස් කරන්නේ. ඉතින් සරලවම කියනවා නම් හොඳ දේ විසින් නරක දේ පරාජය කිරීම ප්‍රේම කරගෙන තමයි මෙයාලා යාළගේ අලුත් අවුරුද්ද සමරන්නේ. අපි ටිකට් දැම්මේ මේ ගමන එන්න ඔය කිසිම දෙයක් නොදැන. නමුත් අපි හොයලා බලනකොට අපි මේ රටේ සංචාරය කරන මේ බාලි වල සංචාරය කරන දවස් කීපයකට මෙන්න මේ අලුත් අවුරුද්ද සෙට් වෙනවා. ඉතින් ඒක අපිට එක අතකින් ලැබුණ හොඳ chance එකක්. අනික් අතෙන් අපිට එකකින් පුංචි ප්‍රශ්නයක් වුණා. ඒකටත් අපි ඉස්සරහට කියනවා. ඒක තමයි මේ කාමරය ඇතුලේ අපිට පැය 24ක් ඉන්න සිද්ධ වුණ හේතුව. හරි. අපි මුලට එමුකෝ. එතකොට මේ ඒපි දවසට කලින් දවසේ මෙයාලගේ තියෙනවා පාරේ පැරඩ් එකක්. මේකේ තියාලා කරන්නේ ලස්සන ලොකු ස්ටැචුස් පිළිම හදනවා. ලස්සන කිව්වට මේ යක්කු තමයි හදන්නේ. ඒවල් මේ මූණු ලස්සන නෑ. මට ඒ නිර්මාණයක් විතරේ හරි ලස්සනයි. ඒවා හඳුන්වනවා අගෝ කියන නමින්. මේ අගෝ කියන පිළිම හදලා මෙයාලා පෙරහැරවල් වලින් අර සද්ද පූජා තියාගෙන මේක මේ බාලි වටේ අරගෙන ගිහිල්ලා අන්තිමට පුච්චලා මුහුදට දානවලු. ඕක තමයි කතාව. ඒකෙන් අදහස් කරන්නේ මේ නරක කියන දේ අලුත් අවුරුද්දට කලින් දවසේ සම්පූර්ණයෙන් නරක කියන දේ පුච්චලා වතුරට විසික් කරලා
අලුත් අවුරුද්දක් ආරම්භ කරනවා කියන එක. ඉතින් මේ වීඩියෝ කාලේ හිතුවේ මේ වගේම කතාවක් යයි කියලා. එහෙම නෑ. ඊරෑ දවසේ දැන් අද මේ අලුත් අවුරුද්ද දවස මේ අද නියපි දවස මේ දවසට කලින් දවසේ ඊරෑ මේ වගේ පෙරඩ් එකකට මම ගියා. ඉතින් ඒ අත්දැකීම තමයි ඔයාලා මේ විදිහට සූදානම් වෙන්නේ. Who is holding the axe? Yeah, the guy with the left arm. මේ හැම එකක්ම හදලා තියෙන්නේ උණ බම්බු තට්ටුවක් මත. ඒ උණ බම්බු තට්ටුව උඩ හදපු මේ පිළිමේ මිනිස්සු තමයි උස්සගෙන යන්නේ. මේ අගෝ කියන එකේ මේ ප්‍රධාන මේක තමයි ඒක හදන්නේ උණ බම්බු තට්ටුවක් මතම තමයි. ඒක යුනික් මේකක් මේ පිළිම වල තියෙන මේ යක්ෂ පිළිම වල තියෙන. මේවා හැදිලා තියෙන්නේ මම කිව්වා වගේ මේ Hindu ආගම කියන්නේ ඉන්දියාවේ අපි පාවිච්චි දන්න Hindu ආගම මේ බාලි වල තිබුණ පැරණි පුරාවෘත සහ බෞද්ධ දර්ශනය ඔය තුන එකතු වෙලා බෞද්ධ ආගමේ තියෙන දේවල් එකතු වෙලා තමයි මේ ඇදලා තියෙන්නේ බාන්ලිස් හින්දුනිසම් කියන එක. ඒ බාන්ලිස් හින්දුනිසම් ඇතුළේ තමයි මේ නිර්මාණ බිහි වෙන්නේ මේ යක්ෂුන්ගේ පින්තූර හැදෙන්නේ. අතරම මේ පිළිම ප්‍රධාන වශයෙන්ම පසුබිම් වෙලා තියෙන්නේ මේ බාලි වල මිනිස්සුන්ගේ කලින් තිබුණ පුරාවෘත උඩ. එහෙම තමයි මේ පිළිම වලට මේ මූණු ලැබිලා තියෙන්නේ. මේ මූණු සහ මේ ශරීර අවයව ශරීර ලක්ෂණ ලැබිලා තියෙන්නේ ඒවා හින්දා. මෙන්න මේ අයිටම් එකටත් මේ පැරන්ට් එකේ ලොකු තැනක් හම්බ වෙනවා. මේකෙන් තමයි මේ පාර හරහා හදලා තියෙන මේ 100 ගාණක් වුණ ටෙලිෆෝන් කම්බි උස්සලා ඊටත් වඩා උසර හදලා තියෙන මේ පිළිම වලට පාර හදලා දෙන්නේ. දැන් අරක එහෙම අර ටෙලිෆෝන් පැරට්ටත් වඩා උඩින් තමයි තියෙන්නේ. ඉතින් ඒ වලට පාර හදලා දෙන්නේ මෙන්න මේ අයිටම් එකේ. ඒකත් මරුනේ. ගන්න උනේ අර තියෙන පරිසර තත්ත්ව සංස්කෘතියත් එක්ක ඇදලා තියෙන දේවල්. දැන් මේ යක්කු දෙන්නගේ වලියක් යනද මන්ද වෙන්නේ බලමු. අඩු. Oh. Maju. Akhirnya maju. Sabar.
Dua cok, woi. Udah madung kok deh. Udah madung, woi. තව එක්කෙනෙක්. එහෙනම් දුවනවා මේක මැද්දේ. Inilah penampilan dari anak-anak penghubungan KAU. Kita beri tepuk tangan terlebih dahulu. දැන් මෙතන මේ සිද්ධ වෙන්නේ මේ අපූර්ව වැඩක්. මම පොඩ්ඩක් මෙතන ඉන්න ගමන් මේ කියවලා බැලුවා. මේක සිද්ධ වෙන්නේ දැන් මේ මෙයාලා හදපු මේ ඔබෝගෝලා ඉන්නවනේ. මේ ඔබෝගෝලා පෙරහරකින් අරන් ඇවිල්ලා මෙතන ඉන්න විනිශ්චය මණ්ඩලයකට පෙන්නනවා. ඒ තැනක් තමයි මෙතන. ඉතින් මෙන්න මේ විනිශ්චය මණ්ඩලයට පෙන්නලා හොඳම ඔබෝගෝලා මේ ඒරියා එකේ හොඳම ඔබෝගෝලා මෙයාලා තෝරගන්නවා. ඒ තෝරගෙන එයාලා එක තැනක ප්‍රදර්ශනය කරන එක තමයි ඇත්තටම මේ මෙන්න මේ පැරඩ් එකේ මේ පෙරහැරේ අරමුණ. ඒක තමයි අවසානයේ සිද්ධ වෙන්නේ. මෙන්න මේක තමයි සිස්ටම් එක. මේක අරගෙන යන. ඔයාලට පේනවද? මෙන්න මේ වගේ කට්ටියක් එකතු වෙලා උස්සගෙන තමයි මේක මෙතන ප්‍රදර්ශනය කරන්නේ. මේක සාමාන්‍ය වෙලාවට පොඩි ස්ටේජ් එකක වගේ තියලා රෝද වලින් තල්ලු කරගෙන යනවා. මේ වගේ තැනකට ආවම මෙන්න මේ වගේ කට්ටිය එකතු වෙලා උස්සලා තමයි මේක ප්‍රදර්ශනය කරන්නේ. ඒක තමයි මේක විශේෂත්වය තියෙන්නේ. Karena masalah terap keluar. Runtuhnya Puri Kertalangu berawal dari perselisihan antara Raja Kertalangu I Gusti Ngurah Agung Pinatih dengan mertuanya I Dukuh Pahang. Dalam perselisihannya Raja Kertalangu tidak percaya bahwa I Dukuh Pahang apabila nantinya meninggal tidak dengan jalan moksa. ඔයාලා දකින්න ඇතිනේ පැරඩ් එක
පිස්ස හැදෙනවනේ. ගොඩක් මේ මෙහි ආවේනික පුරාවෘත්තවලට සම්බන්ධ ඒ යක්කුන්ගේ සහ දෙවියන්ගේ රූප තමයි මෙතන අපිට ගොඩක් වෙලාවට දකින්න හම්බුනේ. ඒකට මාර මහන්සියක් වෙලා තියෙනවා. ඉතින් අවුරුද්දක් තිස්සේ බලාගෙන ඉඳලා මේ දවස් උදාවටකම් අර අපි වෙසක් කූඩු හදනවා වගේ, නත්තල් ගස් හදනවා වගේ. ඉතින් ඒ වගේ සමාන දෙයක් තමයි මේ පෙරඩ් එක. මේ අද දවසේ තියෙන අලුත් අවුරුද්දට කලින් දවසේ රාත්‍රියේ තියෙන මේ පෙරඩ් එක. ඉතින් ගිනි තියෙන එකක් මම සෙට් උනේ නැහැ. මම දන්නේ නැහැ ඒක කොයි විදිහට මොන විදිහට වෙනවද කියලා. මෙතෙන්ට ආවා හැමතැනින්ම ආවා. හැමතැනින්ම ඇවිල්ලා කට්ටිය මෙතනින් ඉතර කට්ටිය බලාගෙන හිටියා. එතන පොඩි වැඩ කෑල්ලක් දාලා එතනින් ගියා. ඉතින් ඔක තමයි උනේ. ඉතින් වෙනස් අත්දැකීමක්, අමුතු අත්දැකීමක්. ඔයාලා දැන් මේ කතාවේ සාරාංශය දන්නවා ඇතිනේ. කලින් වීඩියෝ කොටස බැලුවා නම්. ඔක තමයි අද දවසේ රාත්‍රියේ උනේ. අපි බලමු කොහොමද අපේ ඊළඟ දවස ගෙවෙන්නේ කියලා මේ Day of Silence එක. බැලුවා නේද මේ පෙරඩ් එක? අගෝ යක්කු දකින්න ඇති. හැබැයි පුච්චනවා දැක්කේ නෑ. මොකද මම මුහුදක් අයිනේ නෙවෙයි හිටියේ. මේ අපි පොඩ්ඩක් මේ මැදක තමයි ඉන්නේ. කිලෝමීටරක් විතර තියෙනවා මෙතන ඉඳන් මුහුදට. ඉතින් ඒ හින්දා අපි ගියේ නෑ එතෙන්ට. අපි පෙරඩ් එක බලන්න විතරයි ගියේ. දැක්කනේ යක්කු ටික. ඉතින් ඒ වගේ විශාල ලොකු ලස්සන නිර්මාණ මෙයාලා කරනවා. අන්තිමට මේක කොච්චලා මුහුදට දානවා. ඉතින් ඒක තමයි මේ ගියේපි දවසට කලින් දවසේ මෙයාලා කරන පෙරඩ් එකේ සිද්ධ වෙන්නේ. අද ගියේපි දවස. ඒ කියන්නේ අලුත් අවුරුදු දවස. මේක මෙයාලා හඳුන්වනවා Day of Silence කියලා. දැන් සාමාන්‍යයෙන් අපි අවුරුද්ද සමරන්නේ කොහොමද? රතිඤ්ඤා දාලා, අවුරුද්දට මැහෙන්න, මේ ගමට මැහෙන්න සින්දු දාලා, නට්ටලා කෑ ගහලා එහෙමනේ අපි අලුත් අවුරුද්ද සමරන්නේ. ඒ වුණාට මේ බාලිනීස් හින්දුනිසම් වල යාලා අලුත් අවුරුද්ද සමරන්නේ නිශ්ශබ්ද දිනයක් විදිහට. හරියටම කියනවා නම් පැය 24ක් මෙයාලා මේ බාලි දූපත සම්පූර්ණයෙන්ම වහනවා. ලෝකේ ආගමික උත්සවයක් නිසා වහන එකම එයාපෝට් එක තියෙන්නේ මේ බාලි වල. ඒ තමයි දවස් දෙකකට කලින් අපි මේ බාල්ටි වලට ගොඩ බැස්ස අයිකුස්ටි උංගුරා රායි කියන එයාපෝට් එක. මේ එයාපෝට් එක පැය 24ක් වහනවා මෙයාලා මේ දවස වෙනුවෙන්. මේ පැය 24 ඇතුළත බාලි වලට කිසිම ප්ලේන් එකක් එන්නේ නැහැ. බාලි වලින් කිසිම ප්ලේන් එකක් එළියට යන්නේ නැහැ. ලෝකේ එකම එයාපෝට් එක පැය 24ක් නෙවෙයි තප්පරයක් හරි ආගමික කාර්යයක් නිසා වහන එකම එයාපෝට් එක තමයි මේ බාලි වල තියෙන අපි ගොඩ බැස්ස අයිකුස්ටි ඉංගුරාරායි කියන ඉන්ටර්නැෂනල් එයාපෝට් එක. හරි ඉන්ට්‍රෙස්ටිං දේවල් ටිකක් මේක ඇතුලේ තියෙන්නේ. ඉතින් ඇත්තටම සතුටුයි මේ වගේ සංස්කෘතික කාර්යයකට අපිට සම්බන්ධ වෙන්න සිද්ධ වීම ගැන මේ වගේ වෙන රටකට ඇවිල්ලා. එයාලගේ සංස්කෘතියත් එක්ක මුහු වෙන්න, එයාලගේ සංස්කෘතිය ගැන දැනගන්න, ඒව ගැන ඉගෙන ගන්න හම්බෙච්ච හොඳ chance එකක් විදියට මේක කියන්න පුළුවන්. ඒක මාර දෙයක්. ඇත්තටම අර අපි නොදැන මේක සංවිධානය කරා වුණත් ඇත්තටම සතුටුයි මේ වගේ දවසකට අපිට එකතු වෙන්න ලැබිච්ච එක ගැන. එතකොට මේ Day of Silence එකේදී සිද්ධ වෙන්නේ පැය 24ක් රට වහනවා. ඒතකොට රට වහනකොට පාරේ වාහන යන්න බෑ. මිනිස්සුන්ට ගෙවල් වලින් එළියට බහින්න බෑ. සින්දු දාන්න, සද්ද දාන්න බෑ. කොටින්ම ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න බෑ. ටීවී පාවිච්චි කරන්න බෑ. හවස 6න් පස්සේ ලයිට් දාන්න බෑ. මේක මේ බාලි වල ඉන්න මිනිස්සුන්ට විතරක් නෙවෙයි, මේ බාලිනීස් හින්දුනිසම් අදහන මිනිස්සුන්ට විතරක් නෙවෙයි, මේ රටට ගොඩ බහින හැම සංචාරකයෙක්ම පවා අනුගමනය කරන්න ඕන ක්‍රියාපිළිවෙලක්. අපි සංචාරකයෝ විදිහට මේ රටේ සංස්කෘතියත් එක්ක මුහු වෙලා මේ රටේ සංස්කෘතියට ගරු කරන්න අපි වැඩ කරන්න ඕන මේ පැය 24 ඇතුළත. ඉතින් අපි ඒකට සූදානමක් විදිහට කලින් දවස් කියලා කෑම ගත්තා. මොකද අපිට එළියට බහින්න බෑ පැය 24 යනකම්. ඉතින් කෑම අරගෙන අපි ස්ටොක් කරගත්තා. ඉතින් අද දවසේ අපිට මේ හොටෙල් එකකින් එළියට යන්න බෑ. දවස් ඇතුළත මේ පැය 24ක්. ඒ කියන්නේ අද පාන්දර 6ට තමයි මේක පටන් ගත්තේ. හෙට උදේ 6 වෙනකන් අපිට හොටෙල් එකකින් එළියට යන්න බෑ. මේ හෝටල් පරිශ්‍රය විතරයි රැඳී ඉන්න පුළුවන්. ඒත් හවස 6 වෙනකන් විතරයි. හවස 6න් පස්සේ අපිට මේ රූම් එකෙන් එළියට යන්නවත් බෑ. ඉතින් ඒක හරියාකාරව සිද්ධ වෙනවද කියලා මෙයාලගේ තියෙනවා පෙරඩ් එකක්. මෙයාලගේ ආරක්ෂක අංශ, ආගමික ආරක්ෂක අංශයක් තියෙනවා මෙයාලගේ. ඒ ආගමික ආරක්ෂක අංශය විසින් සිද්ධ කරන පෙරඩ්ස් යනවා. මේ නීති කඩ කරන කවුරු හරි මේක නීතියක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඇත්තටම මේ සංස්කෘතික අංගේ. ඉතින් ඒවට පොඩි විවේචන මගේ හිතේ තියෙනවා උනාට
ඒක ඕකේ. ඉතින් එයාලා බලනවා මේක හැමෝම පිළිපදිනවද කියලා. ඉතින් අපිත් ඒක පිළිපදිනවා. අපිත් එකට කරු කරලා මේ පැය 24 මේ හෝටල් පරිශ්‍රය ඇතුලේ රැඳී ඉන්නවා. එතකොට අපිට පොඩි සහන කීපයක් තියෙනවා සංචාරක විදිහට. අපිට අන්තර්ජාලය පාවිච්චි කරන්න පුළුවන්, ඒක ගැටලුවක් නැහැ. සහ හවස 6න් පස්සේ අපි ලයිට් සම්පූර්ණයෙන්ම වහන්න අවශ්‍යතාවයක් නැහැ. ලයිට් ඩිම් කරන්න ඕන. ඩිම් කරලා තිබ්බා නම් ඇති. ඉතින් ඒ වගේ පුංචි වෙනස්කම් ටිකක් සංචාරක විදිහට අපිට ලැබෙනවා. නමුත් day of silence පැය 24ක් තිස්සේ මේ රට වහන කරතව්‍යයට අපිත් සංචාරකයෙක් විදිහට දායක වෙනවා. ඉතින් හරි අපූර්ව දෙයක්, හරි ලස්සන දෙයක්. ඉතින් අපි බලමු ඉතින් මේ ලස්සන දේ අපිට කොහොමද දැනෙන්නේ කියලා. තාම මේ පැය 24න් ගත වෙලා තියෙන්නේ පැය 6ක් විතරයි. තව පැය 18ක් අපිට මේක ගත කරන්න තියෙනවා. ඉතින් බලමු අපි මේ පැය 18 මොකද කරන්න කියලා. මේ රටේ සංස්කෘතියට ගරු කිරීමක් විදිහට. මේ ඇත්තටම බලනකොට කවුරුත් නැහැ මේකේ. අලු බල්ලෙක්වත් නැහැ බාරේ. කවුරුත් නැහැ බාරට බහැලා. මාර නිශ්ශබ්දය තියෙන්නේ. හැමතැනම අර හුලං හම්බන සද්ද ඒ ටික විතරමයි ඇහෙන්නේ. ටවුන් එකකද ඉන්නේ කියලා හිතෙනවා. කවුරුත් නැහැ පාරට යන්නේ. අනුගත වෙනවා කියන එකත් මාරයි. අද දවසේම ඉතින් හොටෙල් එකේ තමයි අපිට රැඳලා ඉන්න වෙන්නේ. මේක තමයි නිකිලා සෙමිනියක් වලට මේ සෙමිනියක් පේන විදිහ. මේ මම ඉන්නේ අපේ හොටෙල් එකේ තියෙන රෙස්ටොරන්ට් කෑල්ලේ. මේකේ තමයි අපි ඇවිල්ලා දවල්ට කෑවේ. අද අපිට එළියට යන්න විදියක් නැහැ. ඉතින් හොටෙල් එකේම ස්පෙෂල් මෙනු එකක් තිබුණා. අපි ඒක කාලා තමයි දැන් මේ ඉන්නේ. මේක තමයි මෙතන තියෙන රෙස්ටොරන්ට් එක. මේකෙන් අපිට ඇවිල්ලා කෑම ගන්න පුළුවන්. පොඩි ගාණක් වෙන්නේ. සිංගප්පූරුවල කෑමත් එක්ක ගත්තාම පොඩි ගාණක්. මෙතන තියෙනවා පූල් එක. මෙතන එහා පැත්තේ. අද පට්ට ක්‍රවුඩඩ්. මොකද හැමෝම ඇතුලේනේ. මාර විදිහට ක්‍රවුඩඩ්. අපි ඊයේ ආවා එතෙන්ට. මේක පෙන්නන්න මෙනු එක. rooftop bistro menu. appetizers තියෙනවා, sandwiches තියෙනවා, side dishes තියෙනවා, බීම ජාති තියෙනවා, ice cream තියෙනවා, mocktail ගොඩක් දේවල් තියෙනවා, coffee, main dishes තියෙනවා, ගොඩක් දේවල් තියෙනවා මේකේ. ජීවිතේට අපූර්ව අත්දැකීමක් එකතු කරපුව පැය 24ක් තමයි ගත වෙලා ගියේ. ඉතින් ඔන්න අලුත් දවසක් අද උදා වෙලා තියෙනවා. අපිට අද වෙනම වැඩ ටිකක් තියෙනවා. ඉතින් ඊයේ දවස් අපි හරිම නිදහසේ ගත කරා. ඉතින් අපි ඒ ගත කරපු නිදහස අපිට දැනුණු නිදහස එහෙමනම් මේ රටේ මිනිස්සුන්ට තමන්ගේ ආදරය කරන කට්ටියත් එක්ක එකට ඉඳගෙන කිසිම විද්‍යුත් සංනිවේදන මාධ්‍යයන් වලින් ඈත් වෙලා ඉන්ටර්නෙට් වලින් ඈත් වෙලා ලයිට් නිවලා ඒ ගත කරපු ජීවිතේ අලුත් ආරම්භයකට, ඒ කියන්නේ අලුත් අවුරුද්ද අලුත් විදිහකට ආරම්භයක් ගන්න හේතු වෙන්නේ නැති කියලා හිතනවා අපි විඳපු නිදහසට සාපේක්ෂව. ඉතින් ඒ හින්දා ඒක හරි අපූර්ව චාරිත්‍රයක්. ඉතින් එහෙම දෙයක් දැනගත්තා, එහෙම දෙයකට සහභාගී වෙන්න හම්බ වුණා. ඉතින් මේ සංචාරයේදී අපිට හම්බුණු වෙනස් අත්දැකීමක් ඒක. ඉතින් ඒ අත්දැකීම අවසන් කරලා ඔන්න අපි දැන් පටන් ගන්න සූදානම් ඉන්නේ අපේ ඊළඟ දවස. අද අපිට යන්න තියෙනවා මේ බාලි වල බීච් සයිඩ් එකේ ඉඳලා රට මැදට. ඒ යන අතරතුරේ මේ ලස්සන ලොකේෂන්ස් කීපයක් තියෙනවා අපිට බලන්න යන්න. එහෙනම් ඒ වීඩියෝ එකත් එක්ක තව දවස් 5කින් හම්බෙමු. මේ වීඩියෝ මෙතනින් අවසන් කරනවා. එහෙනම් ගිහිල්ලා එන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බෙමු. ජය වේවා. බයි.